අදත් ඔබ YouTube DC Tech YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු Photoshop වලින් මොකද්ද මේ clipping marks කියන්නේ කියලා. clipping marks එකක් යොදාගන්නේ කොහොමද කියලා අපි බලමු. හොඳද? මේකෙදී අපිට මේ ෆොටෝ එකක් අරගෙන අපි මොනවාරි රෙක්ටැන්ගල් එකක් හරි මොනවා හරි ෂේප් එකක් අරගෙන ඒකට අපි ෆොටෝස් එකක් ඇතුලේ මේ හිටින විදිහට මේ නිරූපණය කරලා දක්වන්න පුළුවන් මේකදී. අපි මුලින්ම Photoshop open කරගමු. කරන්න මේ ෆොටෝ එකක් තෝරගමු. දැන් මේකදී කරන්නේ ඉස්සල්ලාම බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගන්නවා. සුසු රයිට් බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගෙන දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලේයර් ප්ලැනට් එකට ගිහිල්ලා කොපි එකක් ගමු මේ ලේයර් එකේ. මේ විදිහට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගෙන කොපි කරගන්න පුළුවන් අපිට. කොපි කරගත්තට පස්සේ ටූල් බාර් එකට ගිහිල්ලා දැන් අපි මේකට රෙක්ටැන්ගල් එකක් ඇඳගමු. ඒක කරන්නේ දැන් රෙක්ටැන්ගල් ටූල් බාර් එකේ රෙක්ටැන්ගල් වලට ගිහිල්ලා මෙතනදී අපිට ඒක සිලෙක්ට් කරගෙන අපිට අවශ්‍ය කලර් එකක් තෝරගන්න පුළුවන් මෙතනදී. ඒක අපිට කැමති පාටක් දාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ වගේම මෙතන ෆ්‍රේම් එකේ පාට ඒකත් අපිට සුදු පාට වයිට් කලර් දාගමු. ඊට පස්සේ මේකේ ෆ්‍රේම් සයිස් එක දාගන්න පුළුවන් මෙතනදී. මේක සිලෙක්ට් කරගත්තාම අපිට ෆ්‍රේම් එකේ සයිස් එක දාගන්න පුළුවන්. ඔන්න අපි දැන් මේ විදිහට ඇඳගමු. රයිට්. මේක දැන් ඔටෝමැටිකලි ෆිල් වෙනවා. රතු පාට ෆිල් වෙනවා. ඊට පස්සේ ෆ්‍රේම් එක සුදු පාට වෙනවා. දැන් ෆ්‍රේම් එක අපිට මහත ගතිය වැඩි. මේක දැන් අපි අඩු කරගන්නේ කොහොමද කියලා බලමු මේ ෆ්‍රේම්ස්. අපි මෙතනින් මේ විදිහට අඩු කරගත්තාම අපිට එතනින් අඩු කරගන්නත් පුළුවන්. නැත්නම් අපිට මෙතන properties වලට ගිහලා properties වලත් මේ විදිහට පෙන්නනවා. මේ විදිහට අඩු කරගන්න පුළුවන්. ඒක select කරගෙන එතන විදිහට අපිට අර විදිහට color එක වෙනස් කරගන්න පුළුවන්. frame එකේ size එක, frame එකේ පාට, ඒ සියලු දේ මෙතනින් වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. right. අපි දැන් අරගෙන අපි මේකෙන් දැන් copy 3ක් ගන්න ඕනේ. ඒකට අපි alt එකත් ඔබාගෙන ඩ්‍රැග් කරන්න මවුස් එක අරගෙන. එතකොට කොපි 3ක් එනවා අපිට. ගන්න පුළුවන් මේ විදිහට. ඒකත් අපි බැලන්ස් වෙන්න තියා ගන්න ඕන මේ බෑග්ග්‍රවුන්ඩ් එකට. මේ ආකාරයට. මේ විදිහට බැලන්ස් වෙන්න තියාගෙන අපි දැන් මේකට මේ ෆොටෝස් එකක් ඕපන් කරගන්නවා දැන් මේකට. උඩට ගිහින් අපි ඕපන් ගිහිල්ලා normally ෆොටෝ එකක් ඕපන් කරගන්නවා. ඒක drag and drop කරන එක තමයි ලේසිම ෆොටෝ එක. මේ ආකාරයෙන් drag and drop කරනවා. දැන් අර තියෙන ෆොටෝ එක rectangle උඩට. ඊට පස්සේ මේ ෆොටෝ එක අපි ගන්න දැන් අර rectangle තුනේ සයිස් එක හදා ගන්නවා. හදාගත්තට පස්සේ දැන් අපි මේ ෆොටෝ එකේ ඉමේජ් එකේ මේ රයිට් ක්ලික් කරපුවාම clipping marks කියලා වැටෙනවා. ඒ clipping marks එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ දැන් ඔතන දකින්න තියෙන rectangle එක ඇතුළට මේ ෆොටෝ එක යනවා. ඉමේජ් එක එතනින් තමයි අපිට පෙන්වන්නේ. ඊට පස්සේ අපි ඒකේ copy 3ක් ගන්නවා. control J ඔබලා. keyboard එකේ control එකත් එක්ක J ඔබපුවාම මේ layer එකේ copy ගන්න පුළුවන් එකේ. ඊට පස්සේ එහෙම copy 3ක් අරගෙන අපි දැන් අර එකින් එක rectangle එකෙන් පල්ලෙහාට අරගෙන image එකේ copy එක ගානේ drag and drop කරලා දානවා. ඒ දාලා හැම එකම create clipping marks කරනවා right click කරලා. මේ ආකාරයට. දැන් අපි මේ image තුනේම clipping marks කරගෙන තියෙන. ඊට පස්සේ අපි දැන් ඉතුරුලා තියෙන උඩ තව කොපියක්. ඒක උඩ ක්ලික් කරගෙන දැන් අපි මෙතන දැන් අපිට මේ image එක ඇටියට මේකේ කුරුල්ලයි මෙතන මේ branch එක කියන්නේ අත් තියෙනවනේ. මේ අපි මේ ටික select කරගන්න ඕන දැන්. ඒකට අපි මේ tool bar එක selection වලට යනවා. subject select කරගෙන ඊට පස්සේ අපි මේ විදිහට round එකට ඇදගෙන මේ ආකාරයෙන් දැන් select වෙනවා. අපි දැන් round එකට ගත්ත කොටස subject එක විතරක් select වෙනවා. ඊට පස්සේ
අපිට දැන් බ්‍රාන්ච් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ මේ අත්තත්. ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ shift එකත් ඔබාගෙන මේ විදිහට නැවතත් subject selection එක අරගෙන select කරගන්න මේ විදිහට. දැන් මෙතන අත්ත විතරයි select වෙන්නේ. දැන් අපිට දැන් කුරුල්ලගේ දැන් පල්ලෑ හරි තටු ටික තියෙනවා. ඒතකොට ආයෙත් shift එකත් ඔබාන අපි මේ විදිහට කරනවා. දැන් ඊට පස්සේ අපි select කරාට පස්සේ මේක දැන් වැඩිපුර කොටසක් අපිට select වුණා. ඒක දැන් අපි අඩු කර ගන්න ඕන. alt එකත් එක්ක නැවත ඔබලා මේ select එක දාපුවම ඒක අඩු වෙනවා. හරි මේ ආකාරයෙන් දැන් image එකේ කුරුල්ලයි අත්තයි දැන් select වෙලා තියෙනවා. දැන් අපි ඊළඟට කරන්න ඕනේ layer වලට ගිහිල්ලා layer එකේ ෆොටෝ එක select කරගෙන mask tool එක click කරනවා. අන්න mask එක click කරපුවාම දැන් අර ඒ තියෙන image එකේ background එකත් එක්ක clipping marks එනවා rectangle තුනට. ඊට පස්සේ එතන අපි select කරගත්ත එක තියෙනවනේ ෆොටෝ එකත් එක්ක ඒ select කරගත්ත එක rectangle තුනෙන් උඩට එනවා. ඊට පස්සේ අපිට මේකේ දැන් අවශ්‍ය නැති කොටස් eraser tool එක අරගෙන erase කරගන්න මේ විදිහට. right. මේක තමයි අපිට අවසාන නිර්මාණය මේකෙදි. මේක තමයි දැන් clipping marks වලින් කරන්න පුළුවන් දේ. දැන් මේ ආකාරයට අපි දැන් ඒක දාලා ඒක save කරගෙන ගන්න පුළුවන්. මේක අපිට ඕනම ෆොටෝ එකක් මේ විදිහට shape tool එකක් අරගෙන අපිට ඕනම shape එකකට හදාගන්න ඒකට අපි ඒක ඇතුළෙන් පේන විදිහට ෆොටෝ එකක් දාගන්න පුළුවන්. මේක අපිට ටෙක්ස්ට් වලටත් මේක කරලා බලන්න පුළුවන් ඔය විදිහට. හොඳයි එහෙනම් අපි නැවතත් ඊළඟ පාඩමකදී නැවත මුණ ගැහෙමු. ස්තුතියි.